අයිබෝන් හැමෝටම සුබ උදෑසනක් වේවා. ඉරානයට එරෙහි ඕනෑම අනාගත ප්‍රහාරයකදී ඊශ්‍රායලයට වගේම එහි සහචරයන්ට විශාල වියදමක් දැරීමට සිදුවන බව ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි ඛමේනි බ්‍රහස්පතින්දා තර්ජනය කිරීමත් ඒ වගේම ශ්‍රී ලාංකිකයන්ට තමලිංගිකව හැසිරීම සඳහා අවශ්‍ය නීතිය ඉක්මනින්ම සම්මත කිරීමට බල කරමින් සජ්ජාතන්ගේ මහා කුමසාරසරයාගේ ලංකා ගමනේ අභිරහස සහ ඉරානය සහ ඊශ්‍රායලය අතර සටන් විරාමයේ තුර්කිය පිළිගැනීම ඒ වගේම ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ දූෂණ නඩු විභාගය අවලංගු කරන ලෙස එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉල්ලා සිටීම සහ මූලික ආරක්ෂක අවශ්‍යතා සඳහා පුළුල් ආරක්ෂක අවශ්‍යතා යන දෙකම සපුරාලීම සඳහා 2035 වන විට පාරිශ්‍රමිකව දළ දේශීය නිෂ්පාදනයේ 5% වෙන් කිරීමට නේටෝ සහචරයන් එකඟ වීම ඇතුළුව ලොව ප්‍රමුඛතම සිදුවීම් කීපයක් අපි සාකච්ඡාවට බඳුන් කරනවා වෙනද වගේම ඒ වගේම විශේෂයෙන්ම ඉරානයට එරෙහි ඕනාගත ඕනෑම ප්‍රහාරයක් අනාගතයේදී සිද්ධ වුණොත් එහි සහචරයන්ට වන්දි ගෙවන්න නැත්නම් ඔවුන්ට විශාල පාඩුවක් දැරීමට සිද්ධ වෙනවා කියලා ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි ඛමේනි බ්‍රහස්පතින්දා අනතුරු හැඟෙව්වා. ඉරානයට නැවත පහර දුන්නොත් දින කිහිපයකට පෙර කටහරේ එක්සත් ජනපද කඳවුරට එල්ලූ ප්‍රහාරය වැනි නැවත ප්‍රහාර සිදුවේ හැකි බව ඛමේනි සමාජ මාධ්‍ය ජාලවල නිකුත් කළ නිවේදනයක සඳහන් වෙනවා. ඒ වගේම ඉරානය විසින් එල්ල කළ ලද රොකට් ප්‍රහාර වළක්වාගත් වගේම ඒ කඳවුරට සුළු හානියක් තමයි වාර්තා වෙලා තිබුණේ. ඒ වන විතර මේ සටන විරාමයට කලින් ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත අවහොසි කිරීම ඉක්මන් කරන ලෙස තමන් රජෙන් ඉල්ලීමක් කළ බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා වෝල්කර් ටක්ස් ප්‍රකාශ කරනවා. ඔහු ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වුණා. එමෙන්ම ත්‍රස්තවාදී වැළැක්වීම පනත යටතේ දිගු කාලීන රඳවාගෙන සිටින රැඳවියන් සිරකරුවන් නිදහස් කරන්න කියලා තමයි ඉල්ලීමක් කළ බවද හෙතෙම සඳහන් කරනවා. විශේෂයෙන්ම ඔහු සමලිංගික විවාහය අපරාධයක් නොවන බවට යෝජනා කරන පවතින පනත් කෙටුම්පත ඉතාම ඉක්මනින් සම්මත වේ කියලා තමයි බලාපොරොත්තු වෙනවා කියලා. ඒ වගේම මාර්ගගත ක්‍රම බල සුරක්ෂිතතාවය පිළිබඳ පනත අවලංගු කළ යුතුයි. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු යලි ආරම්භ කිරීමට ධනාත්මක පියවරක් බවද කිව යුතුයි කියලා ඔහු ආරක්ෂක සහ පොලිස් ප්‍රතිසංස්කරණ ඉතාම වැදගත් වෙනවා කියන ආකාරයෙන් කරුණු කිහිපයක් සඳහන් කරනවා. විශේෂයෙන්ම අනිත් කාරණා අපිට පිළිගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි සමලිංගික විවාහය ලංකාව තුළ නීතිගත කිරීම තුළ ශ්‍රී ලංකාවේ සංස්කෘතියට සහ මහජනතාව මේකට මොන ආකාරයෙන් ප්‍රතිචාර දක්වයිද කියන එක පිළිබඳව ගැටලු සහගතයි. මේක මේ දැනටමත් යම් යම් ආකාරයේ මේකට විරුද්ධ විරෝධතා පැනනගමින් තිබෙනවා. ලෝකයේ කොහේදීවත් ලංකාවේ සංස්කෘතිය ආරක්ෂා කරගත යුතු වන්නේ ලංකාවේ පමණයි මෙවැනි සංස්කෘතියක් තියෙන්නේ. ඉරානය සහ ඊශ්‍රායලය අතර අලුතින් ප්‍රකාශයට පත් කරන ලද සටන් විරාමය තම රට පිළිගන්නා බවත් දෙපාර්ශ්වයම කොන්දේසි විරහිතව එහෙම නැත්නම් මගේ මිතුරා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඇමතුමට සම්පූර්ණයෙන්ම අනුකූල වන වෙතයි තමයි අපේක්ෂා කරනවා කියලා තුර්කි ජනාධිපතිවරයා ප්‍රකාශ කරා. ඒ වගේම සමහර වාර්තාවල තියෙනවා ඉරානය කිසිසේත්ම ඇමරිකාවත් එක්ක සාකච්ඡා කරන්න නැහැ කියලාත් එහෙම සමහර වාර්තාවල සඳහන් වෙලා තියෙනවා. හේග් පැවති නේටෝ සමුළුවෙන් පස්සේ අදහස් දක්වමින් ජූනි මාසයේ 13 වෙනිදා ඊශ්‍රායලය සහ ඉරානය අතර මෑත කාලීන මිලිටරි සතුරුකම් ආරම්භයේ ඉඳලා තුර්කියේ දැඩි රාජතාන්ත්‍රික උත්සාහයන් නිරත වුණා කියන එක මම මීට කලින් වාර්තා කරා. ඒ වගේම කලාපයට බරපතල අවදානම් ඇති කළා කියලාත් ඔහු ප්‍රකාශ කරා. ඔහු විශේෂයෙන්ම මේ යුද්ධය අවසන් කිරීම සඳහා සුවිශේෂී භූමිකාවක් ඉෂ්ට කරපු රාජ්‍ය නායකයෙක්. ඊශ්‍රායලය සහ ඉරානය අතර මෑත කාලීන උත්සන්න වීම මේ කලාපයේ බරපතල අවදානමකට ලක් කරලා තිනවා කියලා එඩෝගන් ප්‍රකාශ කරා. ඒ වගේම අර්බුදය ආරම්භ වුණ දවස් ඉඳලම දැඩි රාජතාන්ත්‍රික උත්සාහයක් සහ කලාපීය නායකයන් සමග සාකච්ඡා අඛණ්ඩව තවදුරටත් සිදු වෙමින් පවතිනවා කියලා තමයි ඔහු ප්‍රකාශ කරන්නේ. ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඊශ්‍රායලය වෙනුවෙන් කළ සේවය වෙනුවට සදුදා ඔහුගේ දූෂණ නඩුව විභාගයට ප්‍රතික්ෂේප කරන ලෙස එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉල්ලා සිටියා. බැලුවම පස්සේ ලංකාව විතරක් නෙමෙයි ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාටත් මේ දූෂණ වංචා තියෙනවා කියන එක තමයි කියන්නේ. එතකොට දූෂණ වංචා කරපු පුද්ගලයෙක් තමයි ඊශ්‍රායලයේ අග්‍රාමාත්‍යවරයාලා ඉන්නේ. එතකොට මේවා යට තියෙන කතා ගොඩක් තියෙනවා. එකිනෙක පැහැදිලි කරන්න ගියොත් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ මොහොතක් ගත කළ බීබී නෙතන්යාහු විසින් දැඩි ලෙස මෙහෙවන ලද ඊශ්‍රායල රාජ්‍ය ඔවුන්ගේ මහා යුද්ධ කාලයේ අගමැතිනට එරෙහිව එහි හාස්‍යජනක මායාකාරී දඩයම් දිගටම කරගෙන යන විට මම කම්පනය ඇසු විට මම කම්පනයට පත් වුණා. ට්‍රම්ප් ඔහුගේ සත්‍ය සමාජ වේදිකාවේ සටහනක් කරලා තිනවා. ඔහුගේ සටහනේ නෙතන්යාහු ඊශ්‍රායලයේ ඉතා දැඩි හා දීප්තිමත් දිගු කාල සතරගෝණ ඉරානයට එරෙහිව සටන් කිරීමට නිරය හරහා ගිය රණසූරයෙකු ලෙස හඳුන්වමින් දැඩි ලෙස
ආරක්ෂා කරා කියලා ඒක සඳහන් කරලා තිනවා. 2035 වන විට ආරක්ෂාව සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් 5% වෙන් කිරීමට නේටෝ සහචරයන් එකඟ වෙලා තිනවා. නේටෝයේ සමාජික රටවල් 32ක් ආරක්ෂිත වියදම් ලෙස සැලකිය යුතු ලෙස ඉහළ නැංවීමට කැපවිලා ඉන්නවා. ඒ වගේම හේක් පැවති සමුළුවක් අවසානයේ නිකුත් කරන ලද ප්‍රකාශක රුසියාව විසින් එල්ල කරන ලද දිගු කාලීන තර්ජනය සහ ත්‍රස්තවාදයේ අඛණ්ඩ අනතුරු වැනි වර්ධනය වන ආරක්ෂක අභියෝග මැද වැළැක්වීම සහ ආරක්ෂක හැකියාවන් ශක්තිමත් කිරීම ආයෝජනයේ අරමුණ බව මේ සංවිධානය ප්‍රකාශ කරනවා. වොෂින්ටන් ගිවිසුමේ තුන්වන වගන්තියට අනුකූලව අපගේ පුද්ගලික සහ සාමූහික බැඳීම සහතික කිරීම සඳහා 2035 වන විට මූලික ආරක්ෂක අවශ්‍යතා මෙන්ම ආරක්ෂක සහ ආරක්ෂක ආශ්‍රිත වියදම් සඳහා වාර්ෂිකව දළ දේශීය නිෂ්පාදනයේ 5% ආයෝජනය කිරීමට මිත්‍ර පාක්ෂිකයන් කැපවී සිටින ප්‍රකාශය සඳහන් වෙනවා. ඒ අතර මැද පෙරදිග එක්සත් ජනපද විශේෂ නියෝජිත ස්ටිව් විට්කොෆ් ප්‍රකාශ කර එක්සත් ජනපදයේ සහ ඊශ්‍රායලය ඊරානයට එල්ල කළ මෑත කාලීන ප්‍රහාරවලදී ඔවුන්ගේ අරමුණු සාක්ෂාත් කරගත් බවත් සටන් විරාමයක් දැන් ක්‍රියාත්මකයි කියලා. ඉස්පාඤ්ඤ අගමැති පෙද්‍රෝ සැන්වෙස් නේටෝ සමාජිකයන් එකඟ වූ නව හැකියාවන් ඉලක්ක සපුරා ගැනීම සඳහා තම රට ස්ථිර ලෙස කැපවී සිටිනවා කියලා බව සහවුරු කරා. මැඩ්‍රිඩ්ගේ ආරක්ෂක අයවැය පිළිබඳව සැකයක් තියෙනවා කියන එක ඔහු ප්‍රතික්ෂේප කරා. ඒ වගේම ඇමරිකානු මධ්‍යම බුද්ධි ඒජන්සිය අධ්‍යක්ෂ ජනරාල් රැක්ලින් ප්‍රකාශ කරේ මෑත කාලීන ඉරාක් වලින් ප්‍රහාරයෙන් පසු ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සැලකිය යුතු ලෙස හානි සිදු බව නව තොරතුරු සනාථ කරනවා කියලා. ඒ වගේම ඊශ්‍රායල ප්‍රහාර සහ ඉන්ධන සීමා කිරීම අගින් ගාසා වැසියන් පිපාසයට මරණයට පත්වීමේ තර්ජනයක් එල්ල කළ දැඩි ජලාර්බුදයකට මුහුණ දී සිටිනවා කියලා පලස්තීන සරණාගතයන් සඳහා එක්සත් ජාතීන්ගේ ආයතනය අනතුරු හඟවනවා. ඒ අතරේ 2024 මාරාන්තික බදු විරෝධී විරෝධතාවල සංවස්තරය සනිටුහන් කිරීම නිසා වෙනුවෙන් රටපුරා පැවති විරෝධතා අතරතුර කෙන්යාවේ ජාතික මානව හිමිකම් කොමිසම ප්‍රාන්ත 6ක වෙඩි තැබීම් වලින් 8 දෙනෙකු මිය ගියා කියලා වාර්තා කරලා තිනවා. ඒ වගේම ඉස්ලාමාබාද් වල විදේශ අමාත්‍යාංශ ප්‍රකාශයකට අනුව වසර 13ක විරාමයකින් පස්සේ පාකිස්තානයේ සහ එක්සත් අරාබ් එමිරාත් රාජ්‍ය අබුඩාබිහි තබදතා පිළිබඳව පුළුල් සමාලෝචනයක් පවත්වන ආසියානු රටවල් දින දෙකක ආරක්ෂක සමුළුවක් පවත්වන අතරතුර ඉරාන ආරක්ෂක අමාත්‍යවරයා චීනයට පැමිණි බව මාධ්‍ය වාර්තා කරලා තියෙනවා. ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහුට ගාසා තීරයේ සටන් විරාමයක් ස්ථාපිත කිරීමේ නියත අවශ්‍යතාවය නැවතත් අවධාරණය කරලා තියෙනවා. හේක් පැවති නේටෝ සමුළුවට සහභාගීව පැවති ද්විපාක්ෂික හමුවකදී බ්‍රිතාන්‍ය අගමැති කීර් ස්ටාමර් කැමැත්තෙන් යුත් සන්ධානය සැලසුම් කිරීමට යුක්‍රේන සාම සාකච්ඡාවල තුර්කියේ භූමිකාව සහාය දැක්වීම සඳහා තුර්කී ජනාධිපති රෙසෙප් තායිප් ඒගොන්ට ස්තුති කළා. ඉරානය ප්‍රකාශ කළේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය ජ්‍යෙෂ්ඨ අනදෙල් නිලධාරියෙකු ඉස්රායල් ගුවන් ප්‍රහාරකෙන් තුවාල ලබා මිය ගියා කියලා රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේ. ආරක්ෂක අමාත්‍ය ඇන්ඩ්‍රී බෙලුසෝව් කින්ඩා ඕහිදී ඔහුගේ චීන සහචරයා වන ඩොන්ජුන් හමු බවයි. දකුණු කොරියාව සහ නේටෝ ආරක්ෂක කර්මාන්ත සහයෝගිතාව පිළිබඳව උපදේශක ආයතනයක් පිහිටුවීමට එකඟ වෙලා තියෙනවා කියලා ප්‍රාදේශීය මාධ්‍ය වාර්තාවල සඳහන් වෙනවා. විශේෂයෙන්ම ගෙවුණු පැය කිහිපයේ සුවිශේෂී සිදුවීම් අතරට මේ ටික තමයි වාර්තා වෙන්නේ. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව තුළ පැමිණි මහා කොමසාරිස්වරයා විසින් ඔහුගේ ඉල්ලීම් අතර සුවිශේෂී ඉල්ලීම වන්නේ ලංකාව සමලිංගික රාජ්‍යයක් කිරීමේට දරන ප්‍රාන්තය පිළිබඳවයි. ගිහිල්ලා නම් සුබ දවසක්.